හෙලෝ ඉතින් පොඩ්ඩක් එළියට ආපෙලේ දැක්කා මෙන්න මෙහෙම තැනක් හරිද හැබැයි සුපිරි මේක යන්නේ රෑ නිසා වෙන්නේ නැති ලස්සනට පේන්නේ මොකද ලයිට් දාලා බලමු මේ බලන්නකෝ දැක්කද සුපිරි නේද අර කෙළවරේ ඉඳන් මේ කෙළවරට යනකම් තියෙනවා ආරකන් දිහා පැත්තට කියලා බලමු මොනවද තියෙන්නේ කියලා waiting මෙහි මේ කාලේ ඉතින් චයිනීස් නිව් එක නිසා මේ කාලේදී මේ තියෙනවා මේ වගේ ඒවා මේක නම් මම හිතන්නේ ඔව් චයිනීස් නිව් එකට වෙන්න ඕන චයිනීස් නිව් එකට තමයි මේක celebration Chinese New Year celebration පනිමු හරි කොල්ද මිනිහා නිවිපත් වෙනවා යා චන්දරේනු ඇතිරක අස්සනයි දෙන්නේ පේනවා මරු හැබැයි මෙතන නිකන් පොලක් වගේ හිතකුත් තියෙන්නේ බලමු ඉතින් පොඩ්ඩක් කැරකිලා එහෙම මෙතන සෙල්ලම් කරනදී මෙතන ෆොටෝ ගන්න එහෙම පුළුවන් නේද මරු හැබැයි මට සීට් සරනේ මම මේ වගේ තැනකට ආවේ මෙහෙට ඇවිල්ලත් අදමයි මෙහෙම තැනකට දැක්කත් ඉතින් මේ වගේ ඒවා කලින් දැක්කත් ඉතින් වැඩි යන්න ටයිම් නැහැ මේක මරු හැබැයි අපි තාම මොකද්ද මන් දෙකක් තියෙන අශ්වයෙක් ඉන්නවා මෙතන අශ්වයා ගෝන් ටික් 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 දන්න අශ්වයාගේ මොකද්ද කියන්නේ කියලා මන් නම් දන්නේ මේ හදපු කෙනා වෙන්නේ නැද නේද මේක හදපු කෙනාගේ වෙන්නේ නැද මේ ෆොටෝ එකක් තියෙන්නේ හදපු කෙනාගේ වෙන්නේ නැද ෆොටෝ එකක් තියෙන්නේ වැඩි දුර තොරතුරු නම් දන්නේ මේ සතා මේ කියන්නේ මේ 2026 අවුරුද්දේ සතා තමයි මේ අශ්වයා කියන්නේ. අපේ අක්කමට එක දවසක් කිව්වා චයිනීස් මේකේ එක සත්තු ඉන්න අවුරුද්දෙන් අවුරුද්ද කියලා. මේ අවුරුද්දේ අශ්වයා තමයි මේ සතා වෙන්නේ කියන්නේ. මොකක්ද දන්නේ නැහැ. තව එකක් තියෙනවා මෙන්න ෆොටෝ බූත් එකක් වගේ. බය ලස්සනයි ඈ. බය හරි රායා කියලා තියෙන්නේ හරි රායා කියන්නේ මොකක්ද හොඳට පේනවා නේද අස්සයි හරි රායා මෙතන ඉන්න එක සත්තු ඌරෝ බල්ලෝ කුකුල්ලෝ රෙලවෙද්ද චිම්පන්සිද වන්දේ පේනවා අස්සෙක් උත්තින්න මැද මේ අර සත්තු ටික මේ එක එක අවුරුදු වල ඉන්න සත්තු ටික තමයි මේ ඉන්නේ නේද එසන ගහක් කියමක් තියෙන්නේ මෙතන ඔය එක එක ඉවෙන්ට් තියෙනවා ඇති ස්ටේජ් එකක් කියමක් ගහලා තියෙනවා මම හිතන්නේ පේනවා අර ඈත පේන්නේ ඈත කියන්නේ ටිකක් මට නම් ළඟයි කැමරාවට ඈතට පේන්නේ ඒක මෙතන ඉතින් අපි අස්සෙන් ගිහලා බලමු වා මේ වගේ තැනකට ඇවිල්ලා ඉතින් පොඩි
පොඩ්ඩක් බලලා කළා නේද මොනවද තියෙන්නේ කියලා බලලා යන්න ඕනේ ඉතින් කොණ්ඩේ හැටි කොණ්ඩේ නෑ කොණ්ඩේ ලස්සන නේද ඉතින් තියෙන මල් පැල වගේක් තියෙනවා ලස්සන. ගම් මේ ඉන්නේ කට්ටිය මල් වලට ආස කට්ටිය ඉන්න ගෙවල් වල ඒගොල්ලන්ට ඒ මොඳයි ඉතින්. පේනවා. විකුණන්න තියෙන මල් පැල. අඩු පිච්චක් තියෙයෝ ඉමේ. පිච්ච. මේවට කියනවා ගැට පිච්ච නේද? ගැට පිච්ච තියෙනවා. මේ අපේ ගෙදරේ මම බානක තිබ්බා මේ කහ පාට මල් නම් මොනවද දන්නේ නැහැ. බෝගන් විලාද දන්නේ මන් නම් මොනවද ඒක සුවඳයි මේ ලංකාවේ තියෙන මල් වලින් භාගයට භාගයක් තියෙනවා මේ නත්තල් ගස්ද නත්තල් ගස් අම්මා සිරින් ගානක් ගහලා තියෙනවා. වැලන්ටයින් ඩේ මල් පෝච්චියක් දෙන්න ඕන කාට හරි. ඇති වෙනකන් තියාගන්න. නේද? දොඩම් ගස. Our season orange. Duh, maru ලස්සන ගහ මේක. උණ වඳුරක්ද කොද මේකන කිරි ගස් තියෙනවා ලොවිද මන්දක් තියෙනවා මෙන්න මෙතන ලොවි හරි ගුරස් හරි මොනා හරි පේනවද ගෙඩි නම් තියෙනවා දැන් කැඩුවොත් එමේ බැනුම් හන්නනවා මුංගේ මෙතන නිකන් කානිවල් වගේ ලයින් එකක් ගිහිල්ලා තියෙනවා ෂුවර් එකට නේද ඉවර වෙලා මේ දවස් ටික ඉවර වෙලා ස්ටේජ් එක තාම ගලවලා නැහැ. තාම තියෙනවා. සමස්තයක් විදියට ගත්තොත් සුපිරි හැබැයි. ආතල්ලයක් ගන්න පුළුවන් ලයිට් ටික බලලා හරි. නැද්ද? ඔය බාන්න. අර හරි එළිය අඩුයි. මේ හරි පොඩ්ඩ එළිය තියෙන හොඳට මොකද මේ ස්ටේජ් එක හොඳට දාලා තියෙන්නේ. ලයිට් එළිය. මේක නිදාන කතාවක් කියමුද? ඒ කියන්නේ අර මොකක් හරි මේ පසුබිම් කතාව නිදාන කතාව නෙමෙයි. සෝරි පසුබිම් කතාව මේ මොකද්ද මේ චයිනීස් නිව් එක කියන්නේ ඒ වගේ එහෙම නම් මම දන්නේ නැහැ. හැබැයි මම බලාපොරොත්තු වෙන ඉදිරියේදී වීඩියෝ එකක් කරන්න මේ සම්බන්ධව. මමත් දන්නේ නැහැ මම දන්නේ නැති දෙයක් ගෙනගෙන. හරි මොසෝ. කොටිය වන්ට තාතල්ලිදී. මේ ගහ මරුව මං ආසේ මේ ගහට සකුරද මොනවද දන්නේ මල් ගහක් කොහොම හරි ඌරෙක් ඉන්නවා බල්ලෙක් ඉන්නවා කුකුලෙකුත් ඉන්නවා ඊළඟට වෙන හරයෙක්ද කොහොම අස්සය නයි මක ආවුත් ඉන්නනේ කොටිය Nó người đưa kính đây thì bằng hiểu cần chút đi thế mà họ gì phải Castillo itu memang kita mok mati ini udah mau kerja dek kamu hadiah no dekka පොඩ්ඩ අර පැත්තට ගිහිල්ලා බලමු මං හිතන්නේ මෙහි ABC කියලා එකක් තියෙනවා අඩුවට බඩු ගන්න පුළුවන් ඒ වගේ එකක් මම දැක්කා ගහලා තියෙනවා එදා හොයාගන්න බැරුණා අපිට කොහෙද තියෙන්නේ කියලා එක දවසක් ආව මේ පැත්ත හැබැයි මේ වගේ සරසලා තිබ්බ නැහැ මීට ගොඩ කාලයකට කලින් මං හිතන්නේ ඒකේ වහලාද කොහෙද දැන් ටයිම් එක කීයද පේන්නේ නැහැ ටයිම් එක පේනවා 7:52 වෙලා මාරු හැබැයි
කෑම බීම නම් දීම. මේ දවස්වල ඉතින් තියෙනවා මේවා. මැට් ඇටද. කියන්නේ රස කැවිලි එහෙම ගන්න පුළුවන් මෙහෙ. IT එක. මගේ යාළුවෙක් දුන්න IT වවුචර් එක. ඒක දැන් මං ගාව නෑ. ඒකම බලාපොරොත්තු වෙනවා ඒකෙන් මොන හරි මිලදී ගන්න. ඊහරි ගිහිල්ලා තලන්නේ. ඒ මම දැක්කා නේ බුකිත් කොහෙද බුකිත් බටගන්නේ ගොම්බක් තමයි. අරගෙන යනකොට මම දැක්ක තියෙනවා. මට ඕන කරන කඩේ බලමු පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා. තියෙනවනේ. තියෙනවා. වීඩියෝ කරන්න දෙයිද දන්නේ. ඇතුලේදී වීඩියෝ කරන්න පුළුවන් වුණොත් නම් වීඩියෝ කරමු අපි. ශාමිතර බලනවා ලස්සන. Maru හැබැයි. Outside and inside have Taiwan. මගේ නෝද වන්දා. ඔව් තියෙනවා. කඩේ නම් තියෙනවා බලමු මෙතන වීඩියෝ කරන්න දෙනවද දන්නේ. මාව පසු කරගෙන මේ බයිසිකල් මාමාට සුබ දවසක්. නේද? මෙහෙ ඉතින් ගොඩක් දුර මිනිස්සු ඔය බයිසිකල් යනවා. ඒක ලේසි නිසා. ඒවටම හරියන්නේ මේ පාරවලුත් හදලා තියෙනවා ඉතින්. මන් තීරුවෙම හොඳට තියෙනවා. පාර දෙපැත්ත බලලා පැනපම් පුතේ. අඩි ගාන අඩුයි නේද මෙතන? කෝපි හැම දින ගාන අඩුයි. ලගේජස් තියෙනවා අරුගෙන් අහන්න ඕන. ලගේජස් මේ සයිස් එකක්ද මීටර ලොකු එකක්ද වන්ද? ඔය යාළුවෙක් ගෙනිච්චා බලන්න. කෝපි බොනවා නම් කෝපි තියෙනවා. ටොයිලට් පේපර්ස් තියෙනවා. අඩු රෙඩ් බුලුත් තියෙනවා. මට ගෙනියන්න බෑ නැත්තම් මං අරයි යනවා. Nescafe. මගේ ළඟම හොඳම යාළුවා කියන්නත් බෑ. එයාට මං Nescafe එකක් එවන්නම් කිව්වා මට තාම ගෙනියන්න බැරි වුණා. ගෙනියන්න නෙමෙයි යවන්න බැරි වුණා. Nescafe. එයා මේක බලනවා නම් කමෙන්ට් එකක් දාන්න. එයා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දායි. අඩේ මල්ලක් කෙලිය දෙයනේ මම මේක ළඟදි ගත්ත එකක් 50ට. අද $3 එකට තියෙනවා. කැමරා කරන්න එපා කියන්න පේන්නේ නැහැ ගහලා. බඩු කඩන්න එපා කියලා නම් තියනවා ගහලා. මේකට එනවනේ ඉතින් ගන්න පුළුවන් අපිට චොකලට් ජාති. Can I film? මං ගන්න කියන්නේ ළඟදිම වෙන තැනකින් ගත්තා. කේබල් එකක් තියෙනවා. හොඳයි ඉතින් මෙතන. මෙතන හොඳයි ස්නැක් එහෙම ගන්නවා නම් අපි ලංකාවට යන්න කලින් මේ වගේ තැනකට ඇවිල්ලා බඩු අරන් යන්න. එක බඩු තියෙනවා. මෙතන ඉවරයි. අල්ලක් කියලා මම මේ සෙට් එක ගත්ත $5 ගානට ඒකේ එක චොප්ස්ටික් එකයි ඒ කියන්නේ චොප්ස්ටික් යෝඩුවයි මේ මොකද මේකේ 10ක් 2 4 6 8 10ක් තියෙනවා මේ $1 එකයි. හරිම සතුටුයි. මම නිකන් ආසාවට ඒක ගත්තේ මේ එකකින් කාලා බලන්න. දැන් අපිට ඕන මොන හරි ස්නැක් අයිටම් එකක් දෙන්න 6.95 මොප් ඒවා තියෙනවා. හොඳයි ඉතින්නේ ඒක. දුමට බ්‍රෂ් එකක් ගන්න ඕනේ. ඩොලර් එකට තියෙනවා බ්‍රෂ් බලමු මං ගාව ඩොලර් එකක් තියෙයිද කියලා මුලින් බ්‍රෂ් එකක් ගන්න කලින්.
මම හිතන්නේ පේනව බෑ මෙහි. පේනව බෑ. මොකද මිනිමම් පේමන්ට් එකක් තියෙන. ඊට වඩා ගන්න ඕන. ෂැම්පු ජාති තියෙන අඩුවට. ලොකු විස්තරයක් කරන්න දැම්මන මහන්සි අප්පා. මීට වඩා හොඳට විස්තරාත්මක මේ බ්ලොග් එකක් ගේන්න පුළුවන් වෙන දවසක නේද? වෙන දවසක හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමු ගන්නවා. එහෙනම් good night කියලා තමයි කියන්න වෙන්නේ. good night.